මාතලේ සංචාරයේදී අපට හමු වෙන තවත් දියැලක් තමයි බඹර කිරි ඇල්ල. මාතලේ රිවර්ස්ටර්න් මාර්ගයේ රත්තොට නගරය පහුවෙලා කිලෝමීටර් 4ක් විතර යන විට තමයි බඹර කිරි ඇල්ල පිහිටලා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයට ආසන්නවම පිහිටා ඇති නිසා නැරඹීමට ඉතා පහසු දිය ඇල්ලක්. නකර්ස් කඳු වැටියේ පිසු ජලයෙන් සහ සොහොන් කන්දේ දිය මූලාශ්‍රවලින් පෝෂණය වන නිකොල්ලොයේ ජල ධාරාවෙන් මෙම ඇල්ල නිර්මාණය වී තිබෙනවා. බඹර කිරි ඇල්ලේ විශේෂත්වය තමයි ඇල්ල හරහා ගමන් කිරීමට ඇති වැල් පාලම. ඇල්ල හරහා ගමට යාමට ඉදිකර ඇති සංගිලි පාලම නිසා ඇල්ලට අමුතු සුන්දරත්වයක් ලැබෙනවා. තට්ටු 3කින් සමන්විතව ගලා හැලෙන මෙම ඇල්ලේ ජලය පන්ගඟට වැටි ඉන්පසු මහවැලි ගඟට එක් වෙනවා. ඇල්ලේ ඉහළ කොටස කුඩා බඹර කිරි ඇල්ල ලෙසත් පහළ කොටස මහ බඹර කිරි ඇල්ල ලෙසත් හඳුන්වනවා. රත්තොට නගරයට පානීය ජලය සපයන්නේ මෙම ඇල්ල මගිනුයි. ලිස්සන සුදු බවත් ඇල්ලේ ගැඹුරත් නිසා ඉතා අනතුරුදායක ස්ථානයක්. අපේ රටේ සෑම සුන්දර ස්ථානයක් වගේම මේ සුන්දර පරිසරයත් සංචාරකයන් විසින් කැලිකසල දමා අපවිත්‍ර කර තිබෙනවා. ඒ නිසා මේ පරිසරයේ සුන්දරත්වය රැක ගැනීම අපේ වගකීමක්. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු. ඒ වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. මේ අයිලන්ඩ්